යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ තමයි මේ තුන් ලෝකේම පරම පවිත්‍ර ස්ත්‍රී රත්තරම පරම පවිත්‍රයි. එතුමියගේ සංසාරේටම තිබ්බා විස්මිත නෙත් යුගලක්. සංසාරේම පෝෂණය වෙච්ච විස්මිත නෙත් යුගලක් තිබ්බා. මොකද්ද මේ නෙත් යුගල S2? බඹසරයි පතිවෘතාවයි. අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් කසාද බඳින්න කලින් චරිත නසාගන්න. කසාද බඳින්න කලින් යම්කිසි කාන්තාවක් යම්කිසි ගෑනු ළමයි නරක වැඩක් කරනොත් මොකක් හරි කවදාවත් යසෝදරාව එක්කලා නැහැ. අසංකේය හතරකුත් කල්පලක්. ඔය යසෝදරා උත්තමාවිට කවුරු හරි මෙහෙම වඳිනකොට කාන්තාවක් එයාගේ ජීවිතේ දහස් ගණන් පව්. කසාද බඳිනකල් ජීවිතේ නසාගෙන නැහැ කවදාවත්. අනිත් එක තමයි කසාද බැන්දට පස්සේ තමන්ගේ මිනිස්සෙයින් වෙන මිනිසුත් එක්ක ඉඳලා නැහැ. අසංකේය හතරකුත් කල්පලක්. එක ජීවිතයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි. පේවෙවි ඇවිල්ලා බඹසරටයි පතිවෘතාවටයි. ඒ නිසා ඈ වගේ කෙනෙක් සුදුසුම බෝධිසත්වයෙකුට මිසක් වෙන මිනිස්සෙකුට සුදුසු නෑ. වෙන මිනිස්සෙක් යසෝදරාව දිහා රාගසිතකින් බැලුවොත් හිස් පුපුරයි කියන. ඒ උත්තමාවිය දානේ බෙදෙන පිණ්ඩපාතේ වඩිනකොට දානේ බෙදෙන මිනිස්සෙක්වත් මෝන දිහා බලලා නෑ කියනවා. බිම් බලාගෙන කියනවා පිරිමි පවා දම් බෙදන්නේ. කාන්තාව පවා දම් බෙදන්නේ බිම් බලාගෙන කියනවා. ඒ රස්සනට තියෙන සඳක් වගේ රැස් වීදෙන මෝන මිනිස්සුන්ට බලන්න අමාරුයි කියනවා. ඒ උත්තමාවිය දුරින් වඩිනකොට දැනෙන සැනසෙල්ල, ඒ උත්තමාවිය දම් පිළිගෙන ගියාට පස්සේ දැනෙන සැනසෙල්ල කොච්චරද කියනවනම් දම් බෙදපු මිනිස්සු භාජන බිම තියලා ඒ උත්තමාවිය හිටගෙන හිටපු තැනින් පස් අරගෙන මෙහෙම නල්ලේ තිලක තියනවා කියනවා. බුද්ධ කාලේ යසෝදරා මහෝත්තමාවිය පෙරම් පුරන සංසාරේ තමන්ගේ ඇස් දෙක වන් දරුවෝ දෙන්න දන් දෙද්දි සාදු සාදු කියලා අනුමෝදන් වෙච්ච බිරිඳ වෙලා ඈ ඉපදිලා තින කෝටි වාර ගන්න. ඈට පේනවා කියන කල්ප අසංකේයයක් යසෝදරා උත්තමාවියට. එක කල්පයකට දරුවෝ දෙන්න ගානේ දන් දුන්නා. දරුවෝ දෙන්න ගානේ දන් දීලා තිනවා අසංකේයයක්. තමන් බිරිඳ වෙලා දන් දීලා මහා බෝධිසත්වයෝ එහෙම එක කල්පයකට එක ජීවිතයක් දන් දුන්නත් තමන්ම බිරිඳ වෙලා බෝධිසත්වයන්ගෙන් දානෙට දීලා අසංකේය වාරය. ඒ කවදාවත් මේ මිනිහා මට මෙහෙම කරනවාද කියලා හිතිලා නැහැ. දන් දෙනකොටම හිතිලා තියෙනවා කියනවා. මගේ සැමියා යමක් පතනවාද ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා. බුදුරජාණන් වහන්සේ බුදු බව පැතීමට දෙවෙනි වෙනවා යසෝදරා ස්වාමියාගේ බුදු බවට ආශිර්වාද කරපේව. අපි වෙනුවෙන් ඉක්මනට බුදු කෙනෙක් පහල කරවන්න ඒ පාරමිතාවන් පුරවන්න දාන වස්තුවක් වුණා යසෝදරා. නගර වාසීන්ට ලෝක වාසීන්ට දන් දෙද්දී ඒ දානෙ ඉුවේ යසෝදරා. Taman දානට අරගෙන ගිහිල්ලා සමහර වෙලාවට දානෙට ඉල්ලන්නේ මේ බිරිඳ දෙන්න මට කියලා යකෙක් ඇවිල්ලා. බෝධිසත්වෝ බිරිඳ දන් දෙද්දී බෝධිසත්වෝ ඉස්සරහා පිටම අර යකා බිරිඳ වැරන් චරචර ගාලා අපලා තේනවා. යකාගේ දත් පාරක් ගානේ මගේ සැමියා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා. සමහර මිනිස්සු ගෙනියලා තියෙන දාසකමට. එතකොට ඒ වළං හොදද්දි හොදන වළඳක් ගානේ තමන්ගේ ස්වාමියා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා තියෙනවා. අසංකේය වාර ගන්න. ස්වාමියා තපසට යද්දි තමන් පළවැල් නෙලාගෙන ගෙනලා තියෙන ආත්ම භාව අසංකේය ගානක්. සමහර ස්වාමියා භාවනා කරනවා. බිරිඳ පළවැල අරගෙන එනවා. කොටියෙක් අර භාවනා කරන තාපසයාගේ ඇඟට පනින්න හදනවා. ඒතකොට කොටිය කුරුමානම් අල්ලලා පයින්නකොටම දුර ඉඳලා අරගෙන එන මේ පළතුරු කූඩේ විසික කළා. බෝධිසත්වයේ කොටියයි අතරට පැනලා තමන්ගේ ස්වාමියා වෙනින් තමන් කොටියට බිලි වෙලා තියෙනවා. ආත්ම භාව